අයිබෝන් හැමෝටම මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු සංඛ්‍යානීය තේමාවේ ELC ප්‍රශ්න 25ට මොන වගේ ගැටලුද හම්බ වෙන්නේ කියලා. මෙන්න මේ මාතෘකා ටිකක් බලාගත්තා නම් පේපර් එකට හම්බ වෙන ගැටලු ටිකක් හිතා ගන්න පුළුවන් වෙයි. චතුර්ථකයේ වගේම අන්තස් චතුර්ථක පරාසය සම්බන්ධව අහන්න පුළුවන්, ජාල රේඛය සම්බන්ධ ගැටලු, ඒ වගේම වටප්‍රස්ථාර ගැටලුවක්, සන්තතික දත්ත හා වියුක්ත දත්ත කියන්නේ මොනවද කියන එක, පන්ති මායිම් සහ පන්ති සීමා සම්බන්ධව ඔය ටිකෙන් එක ගැටලුවක් තමයි සංඛ්‍යානීය තේමාවෙන් ලැබෙන්නේ. අපි ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. ආරෝහණ පටිපාටි සකස් කරන ලද දත්ත වැලක පළමුවන චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වෙනි ස්ථානයේ කියලා කියනවා. පළවෙනි චතුර්ථකයේ පිහිටලා තියෙන්නේ 7 වෙනි ස්ථානයේ. එහෙනම් අපෙන් අහලා තියෙනවා මෙම වැලේ ඇති දත්ත සංඛ්‍යාව කීයද කියලා. මේ වැලේ තියෙන දත්ත සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. අපි මෙහෙම කරමු. අපි දන්නවා සාමාන්‍යයෙන් දත්ත සමූහයක් තියෙනවා නම් මැද තමා දෙවන චතුර්ථකයේ එහෙම නැත්නම් මධ්‍යස්ථයේ තියෙන්නේ. මධ්‍යස්ථයට කලින් තියෙන දත්ත ටිකේ මැද තමා පළවෙනි චතුර්ථකය. ඒ වගේම මධ්‍යස්ථයට පස්සේ තියෙන දත්ත ටිකේ මැද තමයි තුන්වෙනි චතුර්ථකය. මෙහෙම බැලුවොත් එහෙම දත්ත ටිකක් තිබිලා පළවෙනි චතුර්ථකය, ආය දත්ත ටිකක් තිබිලා දෙවෙනි චතුර්ථකය. ඔය විදිහට හිතමු අපි. එහෙම හිතුවොත් මේකේ කියනවා පළවෙනි චතුර්ථකය 7 වෙනියා කියලා. මේක 7 වෙනියා නම් අනිවාර්යෙන් දත්ත 6ක් මෙතන තියෙන්න බෑ. නේද? ඊට පස්සේ දත්ත 6ක් තිබිලා තව දත්තයක්. දත්ත 6ක් තිබිලා තව දත්තයක්. දත්ත 6ක්. ඔය විදිහට අපිට හිතන්න පුළුවන් මේ ලේසිම ක්‍රමය මේක හදන්න තියෙන. එහෙම බැලුවොත් 6ව 4ක් තියෙනවා 24යි. තව චතුර්ථක තුන තියෙනවා. එතකොට ඔක්කොම දත්ත සංඛ්‍යාව 27යි. ඊළඟ ප්‍රශ්නේ. ඒත් ඒ වගේම එකක් අහලා තියෙන්නේ ආරෝහණ පටිපාටි සකස් කරන දත්ත සමූහයක පළවෙනි චතුර්ථකයේ 4 වෙනියා කියලා කියනවා. ඔන්න Q1 තියෙනවා 4 වෙනියට. එහෙනම් මෙතන දත්ත 3ක් තියෙන්න ඕනි. තව දත්ත 3කින් පස්සේ එහෙනම් Q2 තියෙන්න ඕනි. එක දත්තයක් නේ. ආයේ තව දත්ත 3කින් පස්සේ Q3 තියෙන්න ඕනි. ආයේ තව දත්ත 3ක් තියෙන්න ඕනි. අහන්නේ මොකද්ද අපෙන්? මධ්‍යස්ථයේ පිහිටන්නේ කී වෙනියටද කියලා අපෙන් අහලා තියෙන්නේ. අපි මධ්‍යස්ථයේ හොයමු. Q2 නේ. Q2 කියන්නේ එහෙනම් මෙන්න මේ දත්ත ටික කීයක් තියෙනවද බලමු. 3යි 4යි 5යි 7යි 8යි. එහෙනම් 8 වෙනියා තමයි 8 වෙනි දත්තය තමයි මධ්‍යස්ථය වෙන්නේ. 76 වෙනි ප්‍රශ්නය. ආරෝහණ පිටුවට සකස් කළ දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ මේ දත්ත 23 මධ්‍යස්ථය සහ පළමු චතුර්ථකය ලියන්න කියනවා. දත්ත 23යිනේ. 23යි කියන්නේ මැද තියෙන්නේ 12 වෙනියා. හරි. එහෙනම් මේක තමයි Q2. එතනට කලින් තව දත්ත 11ක් තියෙනවනේ. ඔය 11 මැද තියෙන්නේ Q1. 11 මැද කියන්නේ අනිවාර්යෙන් 6 වෙනියා නේ. 1 2 3 4 5 6 එන මෙන්න 8 කියන සංඛ්‍යාව ඒක තමයි Q1 නේ. එහෙනම් පළවෙනි චතුර්ථකය අපිට ලියන්න පුළුවන් 8. ඒ වගේම මධ්‍යස්ථය ලියන්න පුළුවන් අපිට 15 කියලා. 77 වෙනි ප්‍රශ්නේ. පහත් දක්වන්නේ ජාල රේඛයක් වගුවක් දීලා තියෙනවා, ජාල රේඛය ඇඳලා තියෙනවා. ඊටු ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ 5යි 10යි අතර 10යිලු. එහෙනම් මෙතන 10ක් උසට ඇඳනනම් හරිය අපි 10යි 20 අතර 10යිලු. හැබැයි 10යි 20යි කියන්නේ මෙතන පන්ති ප්‍රාන්තර කොටස් දෙකක් තියෙනවා නේද? කොටස් දෙකක් තියෙන හින්දා 10ක් උසට අඳින්න බෑ. දෙකෙන් බෙදලා අඳින්නේ අපි. ඒ කියන්නේ 5ක් උසට අඳින්න වෙන්නේ මෙන්න මේ විදිහට 5ක් උසට ඇඳනනම් හරි. හරි. 5ක් උසට අඳින්න ওই විදිහට. ඊට පස්සේ දීලා තියෙනවා ජාල රේඛයක් මුළු දත්ත සංඛ්‍යාව අහනවා. මෙතන නම් 5ක් තියෙනවා නේද? මෙතන 10ව දෙකක් තියෙනවා 20ක් තියෙනවා. ආයි මෙතන 5ක් තියෙනවා නේ. ඔක්කොම එහෙනම් දත්ත තියෙනවා 30ක්. ඊළඟ එක 79 එක්තරා පාර්ශ්වික චිත්‍රනටු සංගීත හදාරන ශිෂ්‍යයන් වටප්‍රස්ථාරය නිරූපණය කරලා තියෙන සංගීත හදන ශිෂ්‍ය සංඛ්‍යාව 45යි කියනවා. නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අහන්නේ අපෙන්. මෙතන පේනවනේ 210යි 90යි එකතු වුණාම 300යිනේ. එහෙනම් නැටුම් හදාරන 60ක් වෙන්න ඕනි අංශක වලින් ගත්තොත් කෝණය. හරි. එහෙනම් සංගීතය හදාරන අංශක 90ක් කියන්නේ 45 නම් අංශක 60ක් කියන්නේ දෙකෙන් බෙදලා තියෙන්නේ නේද? 30 දෙනෙක් විය යුතුයි. 80 වෙනි ප්‍රශ්නේ. ආයතනයක සේවකයට පැමිණෙන ආකාර මෙම වටප්‍රස්ථාරයෙන් දැක්වේ. දුම්රියේ ආයතනයට සේවයට පැමිණෙන සේවක සංඛ්‍යාව බස්යෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද කියලා අහනවා. මෙතන අපි අංශක කීයක්ද කියලා බලුවා නම් හරි. එහෙම නැත්නම් මේ බලන්නකො මෙතන 45යිනේ නේ. තව තියෙනවා මෙන්න මෙතන 45ව කීයක්ද? 1 2 3 4 5යි නේ. 5 ගුණයක්. ලේසියෙන් හොයන්න පුළුවන් ඒක. පන්තිකින් ළමයි 40කින් 12ක් පිරිමි ළමයි වේ. 12ක් පිරිමි ළමයි නම් ඉතුරු 28 දෙනාම ගැහැණු ළමයි විය යුතුයිනේ. ගැහැණු ළමයි නිරූපණය කරන කේන්ද්‍ර කෝණය. 40න් 28ක් ඉන්නේ ගැහැණු ළමයි 360න් ගුණ කරමු. එතකොට කේන්ද්‍ර කෝණය හොයාගන්න පුළුවන්. කේන්ද්‍ර කෝණය එනවා අපිට
4 ඒවා 1යි මෙතන 4 ඒවා 9යි 9 වරක් 28 බැලුවා නම් හරිනේ 9 වරක් 8 72න් 2 7ක් විතරයි 9 වරක් 2 18යි 18යි 7යි 25යි එහෙනම් කේන්ද්‍ර කෝණය 252යි අංශක 82 වෙනි ගාන සමහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කොටසක් පහත දැක්වේ 11 15 පන්තියේ ඉහළ පන්ති සීමාව. පන්ති සීමාව කියලා කිව්වොත් මේ තියෙන එකම තමයි ලියන්නේ. දැන් ඉහළ පන්ති සීමාව ලියන්න වෙන්නේ අපිට 15 කියලා. 15 පන්ති මායිම. 15 පන්ති මායිම කියන්නේ මේ 11 නෙවෙයි. මේක පන්ති මායිම නෙවෙයි. මේක පන්ති සීමාව. 15 පන්ති සීමාව. 15 පන්ති මායිම හදද්දී මෙන්න මේ 10 සහ 11 අතර තියෙන පරතරය නැති කරගෙන ඉන්න බෑ. එතකොට මේක අපි 10.5 කරගන්න වෙනවනේ. එහෙනම් 15 පන්ති මායිම ලියන්න වෙන්නේ අපිට 10.5 කියලා. හරි ඔය විදිහට තමයි සංඛ්‍යානයේ කොටසෙන් ගැටලුවක් එනවා නම් අපිට එන්න පුළුවන්. තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.